welcome back. ඉතින් ඔයාගේ ස්කින් එක ලයිට්නින් කරගන්න, බ්‍රයිටනින් කරගන්න ආස ඔයගොල්ලෝ හැමදෙනාම මගේ මහිමායින් YouTube channel එකට වෙනත වගේම සුපුරුදු පරිදි පිළිගන්නවා guys. ඉතින් ගොඩක් අය මගෙන් අහුව මල්ලි ඔයාගේ ස්කින් කලර් එක මෙච්චර ලස්සන ඉවවිෂ් කලර් එකක් ගන්න ඔයා මොනවද පාවිච්චි කරේ කියලා. සහ ගොඩක් අය මගෙන් අහන මල්ලි මේකද හොඳ කියලා. ඉතින් මම අද ඔයගොල්ලන්ට මොකද්ද හොඳ කියන දේ සහ මේවැය තියෙන වෙනස්කම් හැමදේම ඉතාමත් ඉක්මනින්ම චුරි වීඩියෝකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් ලස්සන වෙන්න සුදු වෙන්න ආස කැමති ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අපේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තියෙන අය තවත් කෙනෙකුට ගන්න ඔයගොල්ලන්ගේ ඔන්න ස්ප්‍රීඩ් බෙඩ් එකත් පල්ලෙහෙන් ටයිප් කරගෙන කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ෆාස්ට් වයිනින් කියන රේන්ජ් එක. මේකේ main ingredients kojic niacinamide vitamin C glutathione DI water වගේ දේවල් include වෙලා තියෙන්නේ. VIP range එකෙත් ඒ ingredients ටිකමයි තියෙන්නේ. හැබැයි මේකේ තියෙන ingredients double කරලා දාලා තියෙන හින්දා මේකට වඩා ඉතාමත්ම ඉක්මනින්ම face එකට හොඳ result එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි pimples mark වැඩිපුර තියෙනවා නම් pigmentation තත්ත්වයන් ගොඩක් තියෙනවා නම් ඒ වගේ skin එකකට අපි මෙන්න මේ VIP range එක තමයි පාවිච්චි කරන්නේ. සහ සාමාන්‍ය skin එකකට skin color එක enhance කරගන්න help කරනවා මෙන්න මේ fast whitening කියන range එක. අපේ ක්‍රීම් වල බෙනිෆිට්ස් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ගේ හැම රැලි වැටීම් අවම කරගෙන රින්කල්ස් තියෙනවා නම් කට වටේ ඇහැ වටේ කළු වෙලා තියෙනවා නම් පිම්පල්ස් මාක් පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවා නම් ඒ හැමදේම රිකවර් කරගෙන ඉවන් කරගෙන ලස්සන yellowish color එකක් ඔයගොල්ලන්ගේ face එකට වගේම ඔයගොල්ලෝ ක්‍රීම් එක ගාලා කම් බෙල්ල හැමතැනම ගන්න නැත්තම් තුන් පාටක් වෙනවා. ඉතින් මේක මූණට බෙල්ලට කම් වලට පාවිච්චි කරලා ඔයාලට හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆාස්ට් වයිනින් රේන්ජ් එකකින් මූණට දවස් 10ක් 12ක් වගේ තමයි රිසල්ට්ස් එන්න පටන් ගන්න. VIP එකෙන් පළවෙනි දවස් 5 10 ඇතුළත කලර් එක නැචරල් විදියට එන්හාන්ස් වෙන්න පටන් ගන්නවා. මොකද මුලින්ම සුදු වීමක් වෙන්නේ නැහැ. මුලින්ම වෙන්නේ guys ස්කින් එක අන්ಈවන් ස්කින් එක ඊවන් කරන අර පිම්පල්ස් මාක් එහෙම තියෙන ඒ ස්කින් කලර් එකට ෆේඩ් කරගෙන තමයි ස්කින් එකේ කලර් එක කලර් අප් වෙන්නේ. ඉතින් අර ප්‍රතිහාර බාන වගේ එකපාරට කම්බපු සුදවල් නම් ඉන්නේ ලස්සන අර අපිට තියෙනවා වගේ yellowish කලර් එකක් තමයි ඉන්නේ. ඉතින් guys මූණට වගේම අපේ බොඩි එකට බොඩි ක්‍රීම් එක තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපේ මම බොඩි ක්‍රීම් එක දැන් ලොකුට කියන්නේ ඒකෙත් ෆාස්ට් වයින් VIP කියන රේන්ජස් දෙකක් තියෙනවා. නහර පේන්නේ නැති වෙන්න සම්පූර්ණ ස්කින් එකට එක සමාන පාටක් ගන්න පුළුවන් විදිහට අපේ බොඩි ක්‍රීම් එක පාවිච්චි කරලත් ඔයගොල්ලන්ට පුළුවන් හොඳ රිසල්ට්ස් ගන්න. එක සතියෙන් දෙකෙන් සුදු වෙන්නේ අඩුම සති දෙකමාරක් බොඩි ක්‍රීම් එක නම් ගෑවෙන්නම ඕනේ. සහ ක්‍රීම් එක ගන්නකොට විශේෂම දෙයක් තමයි ඔයාලා ඩේ ක්‍රීම්ස් සන්ස්ක්‍රීම්ස් වෙන බ්‍රෑන්ඩ් වලින්ම පාවිච්චි කරන්න එපා. ඩේ ක්‍රීම් එකක් ගන්නවා නම් අපේම ඩේ ක්‍රීම් එක විතරක් ගන්න. විවිධ જાතිය සන් ක්‍රීම් ගන්න එපා. මොකද සන් ක්‍රීම් ගාලා එළියට ගිහිල්ලා ආවට පස්සේ අර එන කලර් එක නැති වෙනවා. ඒ හින්දා ඩේ ක්‍රීම් සන් ක්‍රීම් නැතුව නයිට් ටයිම් එකේදී අපේ ක්‍රීම් එකම ගන්න. මොකද ඔයාලා අවුවේ ගිහිල්ලා ඔයගලගේ කලර් එක ෆේඩ් වුණත් ආයෙමත් නයිට් ටයිම් එකේ ක්‍රීම් එක දවස් දෙකක් විතර ගෑවෙනකොට හිටියා වගේම කලර් එක නැචරල් විදිහට අප් කරගන්න පුළුවන්. ඉතින් මේව මිනිස්සු දන්නේ නැහැ. දන්නේ නැතුව එයාලා සල්ලි වියදම් කරලා එක දේවල් අරගෙන ගන්නවා. අන්තිමට මේ බ්‍රෑන්ඩ් එකේ රිසල්ට් එකකුත් නැහැ. අර බ්‍රෑන්ඩ් එකේ රිසල්ට් එකකුත් නැහැ. විශේෂම දේ සැර නැති ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. ගොඩක් සැර ෆේස් වොෂ් පාවිච්චි කරන්න එපා. මොකද සැර ෆේස් වොෂ් පාවිච්චි කරනකොට ස්කින් එක ඩල් වෙන බලන අපේ ෆේස් වොෂ් එකක් තියෙනවා. නමුත් දැන් ටෙස්ට් එක ඉවරයි ඉස්සරහ තියෙනවා ඔයගලන්ට අපේ ෆේස් වොෂ් ආවට පස්සේ ගන්න පුළුවන්. එතකන් සැර නැති ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න කියලා ඔයගලගෙන් ඉල්ලනවා. මොකද විවිධ જાතියේ සැර ෆේස් වොෂ් පාවිච්චි කරොත් එහෙම ගයිස් වෙනවා ඔයාලට අර අපේ නයිට් ටයිම් එකේ පාවිච්චි කරන ක්‍රීම් එකෙන් එන රිසල්ට් එක එන්නේ නැහැ. විශේෂම දෙයක් මම අද ඔයගලන්ට කියනවා අපේ සීරම් එක ගයිස්. මේ ඇවිල්ලා විටමින් C සීරම් එක අපේ ග්ලෝවි ස්කින් වල ස්කින් එකේ තියෙන මේක ග්‍රෑම් 30ක් තියෙනවා. මේක ඇවිල්ලා ඔයගලන්ට පාවිච්චි කරලා ෆාස්ට් වයිනින් VIP ක්‍රීම් එකත් එක්ක මේක පාවිච්චි කරොත් එහෙම මේකෙන් හම්බ වෙන ක්‍රීම් එකේ රිසල්ට් එක ඩබල් ට්‍රිපල් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඇස් වටේ කළු වෙලා තියෙනවා නම් කට වටේ කළු වෙලා තියෙනවා නම් පිග්මන්ටේෂන් ප්‍රශ්න තියෙනවා නම් ඒ හැමදේම ඉතාමත්ම ඉක්මනින්ම අපේ සීරම් එකෙන් අඩු කරගන්න පුළුවන්. විටමින් C සීරම් එකකින් මේක ඔයගලන්ට උදේට වගේම රාත්‍රී කාලෙත් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් කියන්නේ රාත්‍රී කාලේ විතරක් පාවිච්චි කරන්න. මොකද ඩේ නයිට් දෙකේම ගෑවොත් එහෙම මේක මාසයක් ඔයගලන්ට ගන්න වෙන්නේ නැහැ. ග්‍රෑම් 30ක් තියෙන හින්දා. විශේෂයෙන්ම අපේ සීරම් එකේ හොඳ ඉහළ උරා ගැනීමක් තියෙනවා. ඒ වගේම මේ සීරම් එක පාවිච්චි කරලා ඔයාලට රිෆ්‍රෙෂ් ලුක් එකක් ගන්න පුළුවන්. ඒ වගේම අර තෙහෙට්ටු S2ක් ඔයාලට තියෙනවා නම් මටත් දැන් නැතුම් තෙහෙට්ටු S2ක් තියෙන්නේ. මීට වඩා කියන මම නම් ගොඩක් නිදි මරනවා මේ දවස්වල. ඉතින් අර නිදි මරන දේවල් එක්ක තමයි අර දැන් මගේ අර මම අලුත් කෝස් එකකට පොඩ්ඩක් මේ ජොයින් වුණා. ඉතින් ඒකේ පාඩම් කරන ඒවත් එක ආයෙමත් පොඩ්ඩක් නිදි මරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මගෙත් පොඩ මේ ඇස් වටේ ආයෙමත් කළු වෙලා වගේ තියෙනවා. මම ක්‍රීම් එක ගෑවෙන්නේ නැති වුණා. මොකද මට තියෙන පාට හොඳටම ඇති. මම මගේ සීරම් එක නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන. ඒකට හේතුව මේකෙන් පුළුවන් ඔයගොල්ලෝ හොඳ රිෆ්‍රෙෂ් ලුක් එකක් ගන්න. අර මලානික පෙනුම නැති කරගන්න වගේම
අර මේ කෙනෙකුට අර ඇස් දෙකන අපිත් කෙනෙකි බලන්න අර ඇස් දෙක වටේ කළු වෙලා වගේ තියෙනන ඇස් කළුවීම් කටවටේ කළුවීම් වගේම පික්මෙන්ටේෂන් වගේ දේවලට සුපිරිම මේක සීරම එකක් විදිහට ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරන්න පුළුවන් මේක මගේ අන්තිම ටික තියෙන්නේ ඔයාලට මේක මේ විදිහට අරගෙන මේ සීරම් එක පෙලක් අය ඉන්නවා ගයි සීරම් එක මෙහෙම අල්ලට ගන්නවා අල්ලට මෙහෙම දාලා මේම ගාන ඒම ගාන්න සීරම හොදේ සීරම එක එතකට අල්ල තම සුදු වෙන්න මූුණන මේ එන හැමදේම අල්ලටන ඇබ්සෝ වෙන්න ඔය අපි සීරම් එකීම තියෙන මේකින් අර ඇහැට මේ වගේ ඩ්‍රොප් දෙක තුනක් තියලා ඉවර වෙලා ඔයාලට තියෙන්නේ ඒක සර්කියුලර් මූවමන්ට් එකේම මේ විදිහට මේ කියන්නේ අර මේ මතුල්ලන්නේ නැත්නම් ඇඟිලි තුඩු දෙකකින් අර සර්කියුලර් මූවමන්ට් එකකින් උඩ අතට පිග්මන්ටේෂන් එකක් තියෙනවා ඒ තියෙන ඒරියා එකේ හොඳට අර ඇඟිලි තුඩු වලින් තමයි මේක හොඳට මේ සර්කියුලර් මූවමන්ට් එකකින් මසාජ් කරලා ඉවර වෙලා ඊට පස්සේ තමයි ක්‍රීම් එක දාන්න ඕනේ. ඉතින් ඔයාලට ඉතාමත්ම හොඳ රිසල්ට් එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. වගකීමින් කියනවා. මොකද අපේ සීරම් එක නම් මම සීරම් එක ගැන මීට කලින් ලොකුවට කතා කරලා නැද්ද? මට අද ඕන සීරම් එක ගැන ඔයගොල්ලන්ට කතා කරන්න. මොකද දන්නේ නැති අයත් ඉන්නවා. ඒගොල්ලෝ කටින්ම පෙල කස්ටමර්ස්ලා කටින්ම තමයි මගෙන් අහන්නේ සීරම් එක තියෙනවද? මම සීරම් එක ලොකුවට මේ ප්‍රොමෝට් කරන්න ගියෙත් නෑ. ඒකට හේතුව අපේ ලොකු ස්ටොක් එකකුත් තිබෙන්නේ නැහැ. හැබැයි දැන් ස්ටොක් එක තියෙනවා. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට ඕන වෙලාවක ගන්න පුළුවන් සහ විශේෂයෙන්ම සීරම් එක මම සීරම් එක ගන්න කියන්නේ ගොඩක්ම පිම්පල්ස් මාක් පිග්මන්ටේෂන් සහ ඇස් වටේ හෙනටම කළු වෙලා තියෙන එක්කෙනෙකුට තමයි ගන්න කියන්නේ. මොකද මට අපිට කස්ටමර්ට මේ හැමදේම එක ඒ මිනිස්සුගේ ඇඟේ ගහන්න උවමනාවක් නෑ. මොකද ඇත්තටම මේ ක්‍රීම් එකකින් වෙන්න තියෙන දේ 100%ක්ම වෙනවා. හැබැයි මෙහෙමයි. දැන් මම කියනවා පිම්පල්ස් මාක් පිග්මන්ටේෂන් අරවා මේවා කියලා ඔයගලන්ට ගොඩක් ජාති කියනවනේ. ඒ ගොඩක් ජාති වලට මේ ක්‍රීම් එකෙන් 100% ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි ඒක සතියෙන් දෙකෙන් ගන්න බෑ. එහෙම ප්‍රාතිහාර පාන්න බෑ. මොකද පිම්පල්ස් මේක හදලා තියෙන්නේ පිම්පල්ස් මාක් පිග්මන්ටේෂන් මේ හැම එකටම හරියන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට ඒ හැමදේම ටික ටික තමයි අඩු වෙන්නේ. එකපාරට අඩු වෙන්නේ. මේකද ඕනනම් අපිට පුළුවන් පිග්මන්ටේෂන් වලට වෙනම ක්‍රීම් එකක් හදලා ඔයගලන්ට දෙන්න. එහෙම ඕනේ නෑ. බොරුවට කස්ටමර්ස්ලව රවට්ටන්නවත් සහ අපේ ප්‍රොඩක්ට් රේන්ජ් එක බොරුවට රෙඩි කරගන්නවත් ඕනේ. මේ ක්‍රීම් එකකින් ඒ වෙන්න තියෙන හැමදේම වෙනවා. හැබැයි එක මාසෙන් වෙන්නේ නෑ. පිග්මන්ටේෂන් තියෙන කෙනෙක් ඇට්ලීස්ට් මාස දෙකක් හමාරක්වත් ගන්න ඕනේ. සාමාන්‍ය කෙනෙක් නම් එයාට සති දෙකමාර වගේ ඇති රිසල්ට්ස් එන්න පටන් ගන්න. ඉතින් ෆේස් එකේ ඕනම ප්‍රශ්නයකට ඔයගලන්ට පුළුවන් මගේ ක්‍රීම් එක පාවිච්චි කරලා හොඳම රිසල්ට් එකක් ගන්න. එහෙනම් අද මම වීඩියෝ එක නවත්තනවා. ඔයගලන්ට අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගලන්ට ක්‍රීම් එක සම්බන්ධ මොන හරි දෙයක් දැනගන්න තියෙනවා WhatsApp හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. bye.